Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න අරන් ආවේ සුපිරි ඩ්‍රෝන කැමරාවක්. වීඩියෝ එකට යන්න කලින් ආදරේ මතක් කරලා මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා වීඩියෝ එකේ ඉස්සරහට යමු කියලා. හරි guys ඉතින් ඔන්න ඉතින් ආයෙත් ඉතින් ඩ්‍රෝන කැමරාවක් අන්බොක්ස් වීඩියෝ එකක් තමයි ඔයාලට මම අද අරන් ආවේ. ඉතින් මේක ඇත්තටම මට AliExpress එකෙන් එන්න පුංචි දවසක් පරක් වුණා. ඒ හින්දා තමයි ඔයාලට මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් මම අන්බොක්ස් කරපු ඩ්‍රෝන කැමරාව වගේ නෙවෙයි මේ බොක්ස් එකේ වුණත් ඔයාලට මේකේ ඩ්‍රෝන කැමරාවේ ෆොටෝ එකක් සහිතව තමයි තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන කැමරාවේ LU200 කියන මේ ඩ්‍රෝන කැමරාව ඉතින් ඔයාලට මේක දැන් ඉතින් අන්බොක්ස් කරනකොටම බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මම මේක ඉතින් AliExpress එකෙන් ගෙනාවේ රුපියල් 4000ක් වගේ පුංචිම මුදලකට. ඉතින් ඔයාලටත් ගෙන්නව ගන්න කැමති කට්ටිය ඉන්නවා මේ පහළ තියෙන link එකෙන් ගිහලා මේ ඩ්‍රෝන කැමරාව ඕඩර් කරලා බලන්න. ඉතින් ඇත්තටම ඔයාලට අඩුවට ඕඩර් කරගන්න බැරි කට්ටිය පහල තියෙන මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් guys මේක ඉතින් අපිට ආරක්ෂාවට ඉතින් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ බෑග් එකක් ඉතින් එල්ලගෙන යන්න. ඒ වගේම ඔයා දැන් තැනකට ගිහලා ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ කරන්න උනත් මේ බොක්ස් එකේ ඉතින් දාගෙන ඉල්ලගෙන යන්න ඔයාලට හැකියාව ලැබෙනවා බෑග් එකේ. ඒ වගේම ඔයාලට කලින් අන්බොක්ස් කරපු වීඩියෝ වගේම තමයි මේ ඩ්‍රෝන කැමරාවෙත් ඉතින් අපිට අන්බොක්ස් කරනකොටම ඉතින් ඔයාලට බලා ගන්න හැක්ුණා. A4 කොලයකින් QR එකක් වගේ අපිට ඒවල තියෙනවා අපිට ගන්න ඕන ඇප් එක. ඉතින් මේක ඇත්තටම වීඩියෝ වෙනවද නැද්ද කියලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉතින් ඔයා අනිවාර්යෙන් ඉවරනකම් බලන්න. මොකද මේ ඩ්‍රෝන කැමරාවත් ඔයාගෙම කරගන්න පුළුවන්. මම ඒ ක්‍රමයක් කියනවා. හැබැයි මේ සැරේ වෙනස්ම විදියකට තියෙන. හරි ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට tool set එකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම USB cable එකක් අපිට හම්බ වෙලා තියෙනවා මේක charge කරගන්න. ඉතින් guys ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. අපිට අමතර guard 4ක් විතර හම්බ වෙලා තියෙනවා. ඒ වගේම guys ඔයා හිතන්න දැන් ඔයා මේක යවනකොට හදිස්සියෙන් හරි ඔයාලට මේක පෙති ටික කැඩුනත් ඉතින් ඔයාලට අමතර පෙති දෙකක් වගේ අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් මේක ඉතින් සුපිරියක්ම තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට රිමෝට් එක ගත්තත් ඉතින් හොඳ කන්ඩිෂන් වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේක හොඳම තත්ත්වයට තියෙනවා. ඉතින් ඇත්තටම AliExpress එකෙන් රුපියල් 4000ක් වගේ පුංචි මුදලකට ඔයාලට ඕඩර් කරන්න බැරි අය ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ කරනකොට ෆෝන් එක රඳවා ගන්න උනත් හැකියාව අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි රිමෝට් එක තියලා අපි දැන් යමු LU200 කියන සුපිරිම ඩ්‍රෝන කැමරාව. ඉතින් මේක ඔයාලට අතර ගත්තට පස්සේ බලා ගන්න පුළුවන්. මම කලින් අන්බොක්ස් කරපු ඩ්‍රෝන කැමරාව වගේ නෙවෙයි මේක. ඉතින් ඇත්තටම අතර ගත්තට පස්සේ එන අමුතු විදියකට තමයි තියෙන්නේ. ඉතින් කලින් ගෙන අපේ ඩ්‍රෝන කැමරා දෙකත් ඔයාලත් එක්ක මම දෙකම බෙදාගත්තා. ඉතින් මේ ඩ්‍රෝන කැමරාවත් ඔයාගෙම කරගන්න පුළුවන්. ඔයාලට තියෙන පුංචි දෙයක් කරන්න. ඉතින් වීඩියෝ ඉවරනකම් බලලා කරන්න ඕන දේ ඔයා ඉතින් අනිවාර්යෙන් කරන්න. පුංචි දෙයක් ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉතින් ස්කිප් නොකර ඉතින් අනිවාර්යෙන් බලන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන ඉතින් මේ ඩ්‍රෝන කැමරාවේ බැටරිය උනත් පන්නලා charge කරගන්න අවස්ථාව අපිට තියෙනවා. ඉතින් මේ බැටරිය තමයි ඉතින් ඩ්‍රෝන කැමරාවට ඉතින් දාන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඉතින් ඩ්‍රෝන කැමරාවේ දැන් බැටරිය එක දාගන්නවා guys. ඉතින් දාගත්තට පස්සේ ඉතින් ඔයාලට මේක උඩින් බලා ගන්න පුළුවන්. බටන් එකක් වගේ තියෙනවා මේක ඕන් කරගන්න. ඉතින් ඒක ඔබාගෙන හිටියට පස්සේ අර LED බල්බ් ටික අර මේ ගැස්සි වගේ තමයි දැන් මේක පත්තු වෙන්නේ. ඉතින් අපේ රිමෝට් එකෙන් ඕන් කරාට පස්සේ අර බල්බ් ගැස්සෙන එක හරියනවා. ඉතින් අපි guys ඉතින් රිමෝට් එකේ ඉතින් බැටරි ටික දාලා ඉතින් රිමෝට් එකත් ඕන් කරගමු. ඉතින් guys ඉතින් on කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර බල්බ් සෙට් එක ඉතින් ගැස්සි තියෙන එක තාම තියෙනවා. ඉතින් හරියටම රිමෝට් එකෙන් දැන් තාම කෙනෙක් නේ නෑ ඩ්‍රෝන කැමරාවට.
ඉතින් guys ඔයාලට කියන්න ඕනේ එදා මං ගෙනාව වීඩියෝ එකක් ඉන්ජිනියර්ස් එකක් ඔයාගෙම කරගන්න පුළුවන් ලෙසිම ක්‍රමයක්. ඉතින් ඒක ජයත් ගහනේ කලේ මේ ස්කින් එකේ යන කමෙන්ට් දෙක තමයි. ඉතින් ඉන්ජිනියර්ස් එක ඉතින් වැඩිම ලයික් තියෙන කෙනාට තමයි ඒක හම්බෙන්නේ. ඉතින් දෙවෙනියට ලයික් තියෙන කෙනාට තමයි චිප් එක හම්බ වෙන්නේ. ඉතින් ඉන්ජිනියර්ස් එක දිනාගත්තේ ලයික් 80ක් අරන් තියෙන දසුන් වියන්ග මින්ස්තර කියන කොල්ල තමයි ඉතින් හොරණ ප්‍රදේශයේ දිනාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම ටිප් එක දිනාගත්ත කොල්ලගේ ඇඩ්‍රස් එක තාම නැහැ. ඉතින් මම කමෙන්ට් එක දැම්ම මේ වීඩියෝ එකේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න නම් ඉතින් අනිවාර්යයෙන් මට WhatsApp එකෙන් ඇඩ්‍රස් එක දාන්න guys. ඔයාලට ඉතින් ඒක මම මතකනවා ඇති. අනිවාර්යෙන් ඉතින් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකත් ඉතින් බලලා ඔයා හිතනවා ඇති මේ ඩ්‍රෝන් කැමරා ඔයාගෙම කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි guys. මේ වීඩියෝ එකටත් ඉතින් ලස්සනම කමෙන්ට් එකක් දාලා වැඩිම ෂෙයා කරන කමෙන්ට් එක සහ වැඩිම ලයික් ගන්න කමෙන්ට් එක වෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඉතින් වීඩියෝ එක නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් guys ඉතින් මේ ගාඩ් ටික ඉතින් ඔයාලට හයි කරන විදිය බලාගෙන ඇති. ඉතින් මේ ඩ්‍රෝන් කැමරා ඉතින් මෙන්න මේ විදියට තමයි මේකේ අර අපිට ආරක්ෂාවට හම්බ වෙන ගාඩ් ටික හයි කරගන්නේ. ඉතින් ඔයාලට ඉතින් මේක ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඇත්තටම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඉතින් ඒ වගේම රිමෝට් එකට අතින් පාලනය කරගන්න පුළුවන් කෑලි දෙකුත් හම්බෙලා තියෙනවා අපිට. ඒක රිමෝට් එකට එකකින් එක හයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා මම පෙන්නුවා ඒ පොකොල එක අර QR එකක් තිබ්බ වගේ තමයි මේ සැරේ ගිය සැරේ ඩ්‍රෝන් කැමරාවේ තිබ්බ වගේ තමයි මේ සැරේ ඩ්‍රෝන් කැමරාවේ තියෙන්නේ. මම මේ QR එක ස්කෑන් කරගෙන මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න යනවා Android ෆෝන් එකකට. ඉතින් ඔයාලගේ iOS ෆෝන් එකක් නම් ඉතින් ඔයාලට මේ QR එක ස්කෑන් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ version දෙකම මේකේ දීලා තියෙනවා. ඉතින් Android Google කියන එක මම ටච් කරාට පස්සේ ඉතින් මේක ඉන්ස්ටෝල් කර ගන්නවා. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ ඇත්තටම කැමරා එකේ කොහොමද ක්වොලිටි සහ මේක ෆොටෝ වදින්නේ වීඩියෝ වෙන්නේ. ඒ වගේම ඩ්‍රෝන් එක කොහොමද තනිකරම ෆෝන් එකෙන් හැන්ඩල් වෙන්නේ. සම්පූර්ණයෙන්ම රිමෝට් කන්ට්‍රෝල් එක ෆෝන් එකට ගන්න කොහොමද කියලා ඉතින් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඇප් එක මෙන්න මේ විදිහට ඕන් කරාට පස්සේ දැන් අර මං උඩ අන්න එතන උඩ ටච් කරාට පස්සේ ඔයාලට කෙලින්ම ෆෝන් එකෙන් යන්නේ Wi-Fi ඕන් වෙන්න තැනට. ඉතින් මං එන්නේ මේ විදිහට ඕන් කරාට පස්සේ අපි ඩ්‍රෝන් කැමරාවෙත් ඩ්‍රෝන් එක ඕන් කරගෙන ඉන්න ඕන guys. ඉතින් ඒ වගේම ඔයාලට මේක බලා ගන්න පුළුවන් LU200 කියලා network එක ඉතින් ඔයාලට මේ හම් වෙලා තියෙනවා දැන් Wi-Fi එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක උඩ ඔයාලට මේක දැන් කෙනෙක් උනා ඉතින් ඇත්තටම ඉතින් Wi-Fi එක හරහා ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉතින් මේකේ කොහොමද වීඩියෝ එක වෙන්නේ කැමරා එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ඉතින් මම පෙන්නන්නම් ඉතින් මැෂින් එක ඉතින් ඇත්තටම ඉතින් කම්පියුටරේ ඒ වගේම දැන් ඔයාලට මතක ඇති මම එදා ඔය ස්කේවේටර් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම ඒ වීඩියෝ වලට නිකන් දාලා පෙන්නුවේ ඔය ඩ්‍රෝන කැමරාවෙන් තමයි දැන් වීඩියෝ වෙන්නේ. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති දැන් ඩ්‍රෝන කැමරාවෙන් තමයි ඔය වීඩියෝ වෙන්නේ. ෆෝන් එකෙන් තමයි නරඹන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මම ෆොටෝ ටිකක් දැන් ගහලා පෙන්නන්නම් guys. ඉතින් කොහොමද මේකේ ෆොටෝ ක්වොලිටි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කිසිම බොඳ වීමක් නැතුව හොඳට ක්වොලිටියට ෆොටෝ ටික පවා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක නරඹන්න ඉතින් channel එක share කරන්න. ඉතින් අනිවාර්යෙන් පහළ තියෙන bell icon එක click කරලා channel එක subscribe කරගෙන යන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් නැවත ඉතින් අලුත් වීඩියෝ එක හමු වෙමු කියලා ඔයාලට මතක් කරනවා. Yaman.